අයිබෝන් අයිබෝන්. කේදවාචකයක් ගැන තමයි කතා කරන්න තියෙන මුලින්ම වෛද්‍යවරියක් දූෂණය වෙලා තියෙනවා මේ අනුරාධපුර රෝහලනේ. ඒ කියන්නේ අනුරාධපුර රෝහල කිව්වහම ඒක මේ ලංකාවේ තියෙන ලොකුම රෝහල් වලින් එකක්. ඒ කියන්නේ මේ උතුරු මැද පළාතේ තියෙන ලොකුම රෝහල තමයි මේ අනුරාධපුර රෝහල. ඕකේ තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. සිද්ධිය ගැන කෙටියෙන් කියන්නේ හැමෝම දන්නවා. ඒක අපි මේ කතා කරන හින්දා කෙටියෙන් කියනවා නම් වෛද්‍යවරියක් පෙරේදා on call duty යන්නේ. කියන්නේ on call duty කියන්නේ කෝල් එකක් ආවොත් විනාඩි 20ක් වගේ ඇතුළත ඇවිල්ලා රාජකාරිය කරන්න ඕනේ. එතකොට එතනම තමයි ඉන්න තියෙන්නේ ඒගොල්ලෝගේ ක්වාටර්ස් හරි තියෙන තැන. එතෙන්ට යද්දී තමයි 6:00 7ත් අතර සැකකාරය ඇවිල්ලා පිහියක් පෙන්නලා තර්ජනය කරලා දූෂණය කරා කියලා තමයි කියන්නේ. මේකත් එක්ක මං හිතන්නේ ඇවිල්ලා තියෙන ලොකු කතිකාවතක්. එක පැත්තකින් මං හිතන්නේ GMO එක අද වැඩ වර්ජනය කරනවා සහ අනිත් පැත්තෙන් සමාජ මාධ්‍යවල ලොකු කතිකාවතක් ඇවිල්ලා තිබුණා මේ වගේ රේපිස්ලට මරණ දඬුවම දෙන්න ඕනේ වගේ මට්ටමක එකක්. එක පැත්තකින් ඉතින් ඒ කියන්නේ මේ වගේ සිදුවීම් එක්ක තමයි සමාජය ඉස්සරහට යන්න ඕනේ. කියන්නේ තාම අවාසනාවන්ත සිදුවීමක් වළක්වා ගත යුතු තිබිච්ච සිදුවීමක්. හැබැයි මේවෙන් ඉගෙනගෙන තමයි ඉදිරි සිදුවීම් මේ වගේ ඒවා වළක්වා ගන්න. එක පැත්තේ කියන්නේ මං හිතන්නේ GMO එක වැඩ වර්ජනයක් කරනවා කොහොමද පොඩි ඒක අහපු ගමන් ප්‍රශ්නයක් එනවා. ඇයි මේ කියන්නේ වැඩ වර්ජනයක් මොකටද කරන්නේ? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මොකද කවුරු හරි දැන් පොලිසිය හරි ඒ කියන්නේ අදාළ නිශ්චිත මේ අදාළ සිදුවීමට අදාළ ක්‍රියාමාර්ගයන් නොගෙන සිටීම වගේ එකක් නම් ගන්න පුළුවන්. දැන් මේ කියන්නේ මේ වැඩ වර්ජනය නවත්තන්නේ කොතනින්ද? දැන් උදාහරණයක් විදිහට පහුගිය දවස්වල ආපු වැටුප් අර්බුදය ගැන නම් තිබුණා නිශ්චිත මේ එකක්. ඒගොල්ලන්ට ඉල්ලීමක් තිබුණා. මේකේ පොඩි අපහැදිලිකමක් තියෙනවා මොකද්ද ඉල්ලීම කියලා. ඒක හැබැයි ඒගොල්ලෝගේ පැත්තෙනුත් යම්කිසි සාධාරණ ඔය කියන්නේ ඒගොල්ලෝ ඕක වැඩ වර්ජනයේ නිකන් කියපු දේවල් වල හේතු කීපයක් තිබ්බා. එකක් තමයි මේ සැකකාරයා අඳුනගෙන තිබ්බා. ඒ වෙද්දී අඳුනගෙනත් අත්අඩංගුවට ගන්න එක ඉක්මන් කරගන්න බලකිරීමක් විදිහට තමයි. මොකද මේ එහෙම බලකිරීම කරන්න වෙනවා කියන්නේ දැන් පොලිස්පති අතුරුදහන් කළා දවස් 12යි. එතකොට තව ඉෂාරා අතුරුදහන් කළා දවස් 20ක් විතර. ඊළඟට ඔය මැටි ඇමති ප්‍රසන්න රණවීර මේ අතුරුදහන් වෙලත් දැන් දවස් 5ක් 6ක් වෙනවා. ඒ තත්ත්වයන් තුළ සාධාරණ සැකයක් බයක් එන්න පුළුවන් මේ මිනිස්සයාත් අත්අඩංගුවට ගන්න නැති වෙයිද කියලා. එතකොට ඒක එක හේතුවක්. දෙවෙනි හේතුව තමයි මේ ප්‍රශ්නය ගැන මේගොල්ලොන්ගේ තියෙන ආරක්ෂාව මදිකම ගැන මීට කලින් පැමිණිලි කරලා තියෙනවා. කියන්නේ ඒගොල්ලොන් ඉහළ පාලනාධිකාරියට දැනුම් දීලා තියෙනවා. ඉතින් දැනුම් දීලා තියෙද්දි ඒවට මොනවත් මේ ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. දැන් ડોක්ටර්ස්ලා කියලා තිබ්බා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හැම දෙයකටම ෆන්ඩ්ස් තියෙනවා. මේ වගේ දෙයකට ෆන්ඩ්ස් නැහැ කියලා. කියන්නේ දොස්තරලාගේ සහ ඒ හොස්පිටල් එකේ වැඩ කරන සියලු දෙනාගේම ආරක්ෂාව ගැන. ඒවට ෆන්ඩ්ස් නැහැ කියලා. හිතන්නකො ලොක් එකක් මාරු කිරීම ගැන උනත් ඒගොල්ලෝගේ පෞද්ගලික ධනයෙන් සල්ලි වැය කරලා තමයි ඒක කරන්නේ. ඔය වගේ දේවල් වලදී ඒ කියන්නේ ෆන්ඩ්ස් නැති එකකට වඩා වැඩියෙන් ප්‍රොසීඩියර්ස් එකෙන් ලොක් එකක් මාරු කරන්න ඕනහම කී පාව දෙනෙකුට එහෙම රජයේ ආයතනවල එහෙම ඒවා තියෙනවා. කියන්නේ සමහරවල්ලාට පුද්ගලික මුදලින් ඒක දාගන්න එක අවශ්‍ය කෙනෙකුට ඒක ලේසි අර අදාළ ප්‍රොසීඩියර් එකට යනවට වඩා එහෙම වෙන්නත් පුළුවන්. අනිත් පැත්තට ඒ කියන්නේ කොහොම වුණත් කියන්නේ අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා මේ කියන ඒ ඉල්ලීම් ටික වැරදි. දැන් මෙතන තියෙනවනේ උදාහරණයක් තියෙනවා. දැන් ඒක ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්නේ. ඒක එක පැත්තකින් අනිත් පැත්තෙන් සෝෂල් මීඩියා වල ලොකු රැල්ලක් ඇවිල්ලා තියෙනවා. කැපිටල් පනිෂ්මන්ට් මරණ දඬුවම මේ වගේ සිදුවීම් වලදී ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒකත් ටිකක් විවාදාපන්න දෙයක්. ඒ කියන්නේ ලංකාව වගේ රටක මේ කැපිටල් පනිෂ්මන්ට් කියන එක කොහොමදත් ලෝකෙ පුරාම තියෙන සංවාදයක්. ඒක මේ ඒ කියන්නේ ඒක කරන්න ඕනේ දෙයක්ද නැති දෙයක්ද කියලා කියන්නේ ඕනේ තරම් උදාහරණ තියෙනවා. ඒක රිවර්ස් කරන්න බෑනේ. විශේෂයෙන්ම දැන් ඒ කියන්නේ මේ වෙලාව හොඳම වෙලාවක් ඕක සාකච්ඡා කරන්න. මොකද පොලිස්පතිවරයා අතුරුදහන්. පොලිස්පතිවරයා කියන කෙනා දැන් මේවා හැමතිස්සෙම පුද්ගලයන්ගේ බයස් එකක් එනවනේ. කියන්නේ පොලිස්පති වගේ කෙනෙක් කියන්නේ මේ මට්ටමක කෙනෙක් කියන ඌට කලිනුත් මං හිතන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් තවමත් සිරදඬුවම් විඳිනවා. ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මම හිතන්නේ සිරදඬුවම් කියන්නේ එයාටත් මේ මරණ දඬුවම හම්බෙලා තියෙන්නේ මේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන. ඒ ක්‍රියාත්මක නොකිරීම හින්දා තමයි ඒක වෙලා තින්නේ දැන්. එතකොට ඔහුට යම්කිසි චෝදනාවල් තිබුණා. ඔය මට මතකයි මම හිතන්නේ ස්ලිට් එකේ ශිෂ්‍යයෙක් සම්බන්ධයෙන් ක්‍රියාවකදී කියන්නේ ඒගොල්ලෝ උත්සාහ කරා කියලා ඒ ශිෂ්‍යයාට පහර දෙනකොට ඔහුව අර නිකන් ගංජා ටිකක් දාලා හරි මොකක් හරි එහෙම ඒ අදාළ ඒ සිදුවීමේදී චෝදනා තිබුණා. වැරදි විදිහට ඒ ශිෂ්‍යාව අත්අඩංගුවට පත් කරන්න. එතකොට සාක්ෂි ප්ලාන් කරන්න පුළුවන් නම් ඔව් දැන් අපි මේ කතා කරන්නේ මේ වාස් ගුණවර්ධන ගැන. ඔව් හිරේ ඉන්නේ. උට මරණ දඬුවම මේ හම්බුනේ
මොහොමඩ් සියම් ඝාතනයට ඒ කියන්නේ එයා මොහොමඩ් සියන් පැහැරගෙන ගිහින් කප්පන් කේස් එකකට අදාළව ඌව ඝාතනය කරලා තිබ්බා. එතකොට ඒකට වාස්ගුණවර්ධන පුතා සහ තව කෙනෙක් ওই පොලිසියේ කෙනෙක් හෝ දෙන්නෙක් හිටියා අර නිකන් මතකත් ඇති සමහරට ඒකේ දඬුවම වල හම්බෙච්ච කෙනෙක් ඒක ඇතුළේදී ඉගෙනගෙන මේ උපාධියක් ගත්ත එක්කුත් තිබ්බා. ඒක වෙනම කතාවක්. ඔය අපි කතා කරන්නේ වාස්ගුණවර්ධන ගැන. ඔව් ඒකේ එහෙම අනිත් පැත්තට තව කියන්නේ දැන් උදාහරණ විදියට ගන්නවා නම් අපිට මතක නම් සේයා සන්දිවුමිනි ඝාතනයක් නේද එතන ඝාතනය වුණා නේද ඒක ට්‍රේප් කේස් එකක් නේ. ඒතකොට ඒකෙදි විශාල සමාජ කතිකාවතක් ආවා මරණ දඬුවම දෙන්න ඕනේ එහෙම කියලා සහ මුලින් හඳුනාගත්ත සැකකරුවා නෙමෙයි අත්‍තරම චෝදිතයා වුණේ. දැන් යම් කිසි විදියකින් ඒක මොකක් හරි හේතුවක් නිසා ඒ මුලින් හඳුනාගත්ත සැකකරුවා නෙමෙයි නිවම වැරදිකරු කියලා එතනදී වෙනස් වීමක් වුණා. එතකොට ඒක උනේ නැත්තම් කියන්නේ ඒ සිදුවීම හොඳම උදාහරණයක්. දැන් ඒ පසුව වෙච්ච මොකක් හරි විමර්ශනයේ සිදු නොවි මුලින් හඳුනාගත්ත සැකකරුවාට චෝදනා ගොනු වෙලා ඒවා ඔප්පු වුණා නම් ඔහු මරණ දඬුවමට ලක් වුණා නම් ඒ කියන්නේ එහෙම බේස් එකකින් කෙනෙකුගේ ජීවිතයක් ගැන අපරාධ අනිත් එක තමයි ඒ කියන්නේ හැමතිස්සෙම අපි ඒක විද්‍යාවක් විදිහට අපරාධ විද්‍යාව හදාරන අයගෙන් එන්න ඕනේ ඉන්පුට් එකක් ඒක. ඒ කියන්නේ දඬුවම් වැඩි කිරීම මරණ දඬුවම වගේ ඒවා හරහා මේ වගේ අපරාධ අඩු කරන්න පුළුවන්ද? කියන්නේ දැන් උදාහරණයක් විදිහට සමහර ලෝකේ රටවල් තියෙනවා මම හිතන්නේ නෙදර්ලන්තේ වගේ රටක තියෙනවා දෙයක් පහුගිය කාලේ ඒගොල්ලෝගේ සිරගෙවල් වැසී යාමේ තත්ත්වයක්. ඒ කියන්නේ සිරගෙවල් වලට ඒව නඩත්තු කරලා තේරුම් නැහැ. මොකද ඒවට අවශ්‍ය තරමට එන්නේ නැහැ. මිනිස්සු අපරාධ වලින් අඩු වෙලා. හැබැයි ඒක ඒගොල්ලෝ කරලා තියෙන්නේ දඬුවම් හරහා නෙමෙයි. ලෝකේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සිංගප්පූරු වගේ රටක් ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට ඒ විනය හදලා තියෙන්නේ දඬුවම් හරහා. ඒ කියන්නේ තාම පොඩි විනය වැරද්දක් පාරිදි කරා වුණත් ලොකු දඩයක්. ඊළඟට කැපිටල් පනිෂ්මන්ට් තියෙන රටක් සිංගප්පූරු වගේ රටක්. ඒක ඊට වඩා මං හිතන්නේ වඩා විනයවත් වෙනවා මිනිස්සුම ඒ කියන්නේ ලංකාව වගේ රටක එතනට යන ගොඩාක් දුරක් තියෙනවා. අපේ දේශපාලන අධිකාරිය පවා ලොකු ප්‍රශ්න තියෙනවා, ලොකු අර්බුද තියෙනවා. එතකොට දැන් මිනිස්සු ස්වයං විනයක් හදාගන්නවා නම් තමන්ගේ දැනුමත් එක්ක මේ වැඩේ වැරදි කියලා උකට කියන්නේ මේ කියන තැනට එන්න. කියන්නේ දැන් මේවට බලපාලා තියෙන ආගමික කාරණා මොනවද, මේවට බලපාලා තියෙන සමාජ සංස්කෘතික කාරණා මොනවද, ලිංගික නිදහස වගේ දේවල්. ඒ කියන්නේ සමහරලාට ලිංගික පීඩනය වගේ දෙයක් මං හිතන්නේ පහුගිය කාලයක් තිස්සේ සමහර කව විසින් විශේෂයෙන්ම යම් කව විසින් ඒක නිකන් ඒගොල්ලෝ මතු කරපු දේවල් ලංකාවේ මිනිසුන්ට මේ ලිංගික පීඩනය කියන එක බරපතල දෙයක් කියන එක. ඒතකොට ඒවා කොහොමද බලපාන්නේ? දැන් මේ මිනිස්සයා ගත්තොත් එහෙම හිරේ ඉඳලා එළියට අවිල්ලා ඔය කියන්නේ කැකිරාවේ ස්වර්ණාභරණ වෙළඳසැලක ලක්ෂ 30 ගානක හොරකමක් ගැන හොරකමට දඬුවම් ලා කියන මේ රිමාන්ඩ් නෙමෙයි රක්ෂිත බන්ධනාගාර හරි රිමාන්ඩ් හරි කොහොම හරි ওই දෙකෙන් එකක් ඉඳලා අප ලබලා තමයි ඇවිල්ලා තියෙන්නේ පෙරේදා. එදාම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ එදාම කියන්නේ අපි හරියටම දන්නේ නැහැ යාගේ මානසික තත්ත්වය මොකද්ද, ලිංගික පීඩනයක්ද මොකක්ද දන්නේ නැහැ. කොහොම හරි එහෙම මිනිස්සෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට දැන් එයා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් අයිඩෙන්ටිෆයි කරලා එයා තමයි ඒක තාමත් දැන් මේ ඒකේ තව පැත්තකින් ගැටලු තියෙනවා. දැන් මේ වෙද්දී සමාජ ජාල හරහා මුළු රටම හඳුනගෙන ඉවරයි පුද්ගලයෙක්ව ඔහු තමයි මේකේ වැරද්ද කරු කියලා. මම දන්නේ ඒක ඒ වෛද්‍යවරිය ඔහු හඳුනා ගන්නවා නම් ඒකේ නිර්වද්‍යතාවය අර සමහර වෙලාවට කලින් කේසස් වලදී වගේ නෙමෙයි මේක ජීවමානව ඉන්න එකක්. ඒ වැඩිහිටි වෛද්‍යවරියක් ඇයට පුද්ගලයා හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒකේ නිර්වද්‍යතාවය පිළිබඳ තියෙන මොකද බොරු කෙනෙක්ව මේ අර තියෙනවා ලංකාවේ මේක ලෝකේ තියෙන පොලිසිය සම්බන්ධයෙන් දැන් උපහාසයට ලක් වෙන දෙයක්. අර කැලේට යවපු හාවෙක් පෙන්නලා මේ වලහෙක් ඇවිල්ලා කියන කතාවක් තියෙනවා. ඒක අපි යලි වර්ණ ගන්න ඕනේ නැහැ. මම තමයි හාව කියලා කියන. එහෙම වෙන්න පුළුවන් සිදුවීම්, එහෙම වෙච්ච දේවල්, එහෙම වෙච්ච අවස්ථා ඉතිහාසයේ තියෙනවා. එතකොට ඒකත් එක්ක තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔය කැපිටල් පනිෂ්මන්ට් වලට යනවා නම් අනිත් ප්‍රශ්නේ තමයි කියන්නේ එහෙම මරණ දඬුවම වගේ එකක් කරහා මේක මෙතනට ගේන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ වගේ පුද්ගලයෙක්ගේ මානසික තත්ත්වය මරණ දඬුවම හරහා කියන්නේ ඔහුව මරා දැම්ම කියලා ඒ මානසික තත්ත්වයට ප්‍රශ්නේ ඉවර වෙනවද? ඒ මානසික තත්ත්වයට ඒ මානසික හෝ අධ්‍යාපන හෝ මොකක් හරි මට්ටමක් නිසා මේ මනුස්සයා එතනට පත් වෙන දෙයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි මේක ඛේදවාචකයක්. මේක සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. වෛද්‍යවරියට වෙච්ච දේ තාම අසාධාරණයක්. ඒ කියන්නේ හැබැයි ඒක සමාජයක් විදියට ඒක විසඳන්න යනවා නම් ඒකද උත්තරේ කියන එක මම හිතන කලබල අනිත් එක මේ දැන් අර ඔය පොයින්ට් ඔක්කොම හරි තව පොයින්ට් එකක් තියෙනවා. මේ දැන් එහෙම මරණ දඩුවමක් වගේ එකක් හම්බ වෙනවා නම් දැන් මෙයාට දැන් මිනිහා ඒ අපරාධය කරාට පස්සේ එයාට වෙන choice එකක් නැහැනේ. දන්නව කොහොමද මැරෙනවා කියලා.
එතකොට ඔය ගොඩක් අපරාධ විද්‍යාව කට්ටිය හදාරලා තියෙන කට්ටිය කියනවා එතකොට මේ මිනිහා සාක්ෂි වසන් කරන්න යනවා කියලා. සාක්ෂි වසන් කරනවා කියන්නේ දූෂණය කරලා නවතින්නේ නැහැ. එතනින් එහාට ඝාතනය කරන්න යනවා කියන එක. ඒතර එහෙම පෙළඹීමක් ඇති වෙන්නත් පුළුවන් කියලා ඔය මර දඩුවමත් එක්ක ඒක ඉගෙන ගත්ත අය තමයි කියන්නේ. ඒක පිළිගන්න වෙනවනේ ඉතින් අපිට. ඒක මේ කියන්නේ දැන් සමහර විට කියන්නේ සමහර මේ වගේ දේවල් වලට දැන් සමහර රටවල් මම හිතන්නේ බ්‍රසීලයේ වගේ රටවල් වල තියෙන සමහර දේවල් තියෙනවා විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට. ඒ කියන්නේ ඒවට සමහර වෙලාවට ඒ කියන්නේ සමහර ටැබූ සබ්ජෙක්ට්ස් කිරීම හරහා ඒවා නීත්‍යානුකූලව දඬුවම් දීමට වඩා සමහර වෙලාවට ප්‍රායෝගික විසඳුම් හම්බ වෙන්න පුළුවන්. ඒවැ සුලභතාවය වැඩි කිරීම. උදාහරණයක් විදිහට ඒක මේවා කියන්නේ එහෙම දේවල් ලෝකේ වෙලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට අපි මේ යෝජනා කරනවා නෙමෙයි එහෙමයක් කරන්න කියලා. සමහර රටවල් ඒ වගේ දේවල් පරීක්ෂණයට ලක් කරලා තියෙන. උදාහරණයක් විදිහට යම්කිසි මත්ද්‍රව්‍යයක් නම් ඒකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් ඔහු ඒ ලෙස හඳුනා ගන්නවා නිශ්චිත මාත්‍රාවක් ෆාමසියෙන් ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ලංකාව වගේ රටකත් ලෝකේ ඕනෙම රටක පහුගිය 7 වර්ෂය වගේ කාලෙක පාතාලය වගේ දේවල් වෙලා තියෙනවා. ඔය 1920 ගණන් වල ප්‍රොහිබිෂන් කියලා ඇමරිකාවේ ආපු එකක් තියෙන. ඒක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නෙමෙයි. ඇමරිකාවේ ඒ කාලේ මේ ඇල්කොහොල් තහනම් කරනවා. ඒක තමයි ඔය මාෆියා කල්ලි වල ඇමරිකාවේ මාෆියා කාටල් වල ආරම්භය වෙන්නේ ඒක අර ටැබු සබ්ජෙක්ට් එකක් කිරීම හරහා. අද වෙද්දී එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ අද වෙද්දී මත්පැන් සම්බන්ධයෙන් ඇල්කොහොල් සම්බන්ධයෙන් එහෙම ගන්නෑ. මොකද ඒක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. එතකොට සමහර රටවල් මේ මෙතනින් එහාට ඒ කියන්නේ ඒකෙන් මේවා මේ අපි පොඩ්කාස්ට් වල කියනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මම කියන්නේ අපි මේක මතු කරන්නේ එහෙම කරපු ආයෙ තියෙනවා. මොකද එහෙම කියලා මත්ද්‍රව්‍ය නිකන් නීතිගත කරනවා සුලභ කරනවා වගේ එකකින් වෙන පැත්තකින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒක ඇබ්සෝබ් කරගන්නේ කොහොමද කියලා. දැන් ලංකාවේ සමහර වෙලාවට ඊට වඩා මේක කැස්සපැණි වගේවත් කියන්නේ ෆාමසියෙන් ගන්න පුළුවන් දේවල් අවභාවිතා වෙලා තියෙනවනේ. ඒවා නිශ්චිත සිස්ටම් එකක් තියෙන්න ඕනේ. එහෙම සිස්ටම් එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ සමහර වෙලාවට අර දඬුවමම නෙමෙයි ක්‍රමය වෙන්නේ. නිකන් අපි ආවේගශීලී වුණාට මේ වගේ සිදුවීමකදී අපි කම්පණයටපත් වෙනවා. ඇත්තටම එහෙම ඒ තරුණියකට වෙලා තියෙන දේ අසාධාරණයක්. මේ නිශ්චිත සිදුවීම සම්බන්ධයෙන් නෙමෙයි කියන්නේ. මේ නිශ්චිත සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නිසි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තට ඒ වෛද්‍යවරුන්ගේ හෝ රෝහල් කාර්ය මණ්ඩල තියෙන ඉල්ලීම උන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කිසි වැඩි දියුණු කිරීමක් තියෙනවා නම් ඒකත් කළ යුතුයි. හැබැයි එතනින් එහාට අර පද්ධතියක් විදිහට තීරණ ගැනීමේදී මම හිතනවා ඊට වඩා කල්පනාකාරී. කියන්නේ අර සෝෂල් මීඩියා වල තියෙන රැල්ල වගේ එකකට වඩා ඒක එච්චර සුදුසු එකක් නෙමෙයි කියන එක තමයි මගේ අදහස. අනිත් අතට දැන් මේ බලපෑම හින්දා හරි කොහොම හරි සැකකාරයව අත්අඩංගුවට ගත්තනේ. සහ මේ මන්දක සෞඛ්‍ය ඇමතිතුමා ටක් ගාලා ගිහින් තිබ්බා. ඒ කියන්නේ ඒ වගේ මැදිහත් වීම හොඳයි. එතකොටනේ දැනෙන්නේ නිකන් නැත්තම් මට මේ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශත් එක්ක නිකන් දැනිලා තිබ්බේ මේ මිනිස්සු කියන මේ අසරණ රෝගියෙක්ට ප්‍රතිකාර කරනවා. ලෙඩේ සනීප වෙනකන් විතරයි මේ මිනිසුන්ගේ අහිංසකකම. සනීප වෙලා ගියාට පස්සේ මුන් අපිට සලකන්නේ මේ විදිහට. එහෙම හැඟීමක් නෙවතන ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ මිනිස්සු දැන් ගොඩක් ඔය මේ කැමැත්තෙන් නෙවෙයි දුෂ්කර සේවය කරන්නේ ඔය අන්තරා කරන්නේ. ඒක අර පහුගිය දවස්වල ආපු ඔය වැටුප් විෂමතාවයේ ඒකත් ඒ කියන්නේ හැමතිස්සෙම දැන් පහුගිය කාලේ ලංකාවෙන් මේ ආණ්ඩුව එන්න කලිනුත් ඒක සම්බන්ධයෙන් ගොඩාක් චෝදනා කරා පැවති පාලනයන්ට. ඒ කියන්නේ බොහෝ වෛද්‍යවරු වගේ අය බොහෝ අය රටෙන් පිට වෙන්න සිද්ධ වුණා. මොකද ඒගොල්ලොන්ට සමහර වෙලාවට සමහර තැන්වල කිව්වා. ඒ කියන්නේ දැන් සෝෂල් මීඩියා වල සමහර තැන්වල කිව්වා දොස්තරලා විදියට නෙමෙයි ඇටෙන්ඩර්ලා විදියට ගිහිල්ලා වැඩ කරන කෙනෙක්. ගොඩක් වෙලාවට ඒ රටවල් වල භාෂාව හා සම්බන්ධ සමහර ඒ විභාගයන් තියෙනවා. ඒ විභාග පාස් වෙනකන් උන්ට දොස්තර කෙනෙක් විදියට ඒ රටේ වැඩ කරන්න බෑ. එතකොට ඒ කාලේදී යම් කිසි වෙලක විදියට සමහරලට ඔය ඇඩල්ට් කෙයා වගේ දෙයක් වෙන්න පුළුවන්. උන්ගේ සුදුසුකමට වඩා සාමාන්‍ය ලංකාවේදී නම් උන්ගේ සුදුසුකමට වඩා පල්ලෙහා තියෙන රැකියාවක් කියලා කරන අය තිබුණා. ඒවට හේතුව එක පැත්තෙන් වැටුප් වල එකක් තියෙනවා. ඔය හොගි දවසල කතා වුණේ අභිමානය කියලා එකක්. අනිත් පැත්තෙන් මේ සමාජ තත්ත්වයන්. ඒ කියන්නේ ඇත්තටම දැන් සමහර ස්පිරිතාල තියෙනවා. ඒ කියන්නේ එක වෛද්‍යවරයයි දෙන්නයි ඉන්නේ. ගොඩාක් වෙලාට දැන් පහුගිය දවස්වල මගේ පුද්ගලික අත්දැකීමක් තියෙනවා. යාළුවෙක්ගේ මේ අපේ ගයන්ගේ යන වෙලාවේ මේ එයාට වෙලා තිබුණේ තාත්තව එක්කගෙන ගිහලා තිබුණා පාන්දර 2ට 3ට විතර ඒ වෛද්‍යවරිය කෑමට යනවා. ඒ කියන්නේ පාන්දර 2 3ට රැට කෑමට යන වෙලාව තමයි මෙයාව ඇඩ්මිට් කරන්න යන්නේ. එතකොට කිව්වලු මේ එහෙනම් කොහොමද දැන් මේක නරක වෙලා ඇති ඔය වැඩෙත් කරලම් බලමු කියලා කියන්නේ. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ පාන්දර 2 3 වෙනකන් රැට කන්න වෙලාවක් නැහැ. ඒ වෙලාව එහෙම ඒ කියන්නේ ඔය ඊකෙවිල උද්දකලා සිදුවීමක් නෙමෙයි. ඒ කියන්නේ එහෙම ඒ අත්දැකීම් නිරන්තරයෙන්ම තියෙන එකක්. ඒක අර quality of life එකට ඒ අයගෙත් ඒ කියන්නේ මේවා මේ අද විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. ඒවා දීර්ඝ කාලයක් යන ප්‍රශ්න සහ මේ සැලසුමක් තියෙන මේක ආණ්ඩුවට කරන චෝදනාවක් නෙමෙයි. මේ ආණ්ඩුවෙන් විසඳුම් ගන්නව නම් හොඳයි. පහුගිය ආණ්ඩුවලින් මිස් කරපුවා. හැබැයි වෛද්‍යවරුන්ගේ අර මං හිතන්නේ මේ හිඟය සම්බන්ධයෙන් නම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නෙමෙයි.
මම හිතන්නේ මූලික මට්ටමේ වෛද්‍යවරුන්ගේ නම් හිඟේ සම්බන්ධයෙන් මම හිතන්නේ තව අවුරුදු කිහිපයකින් මේ ප්‍රශ්න විසඳනවා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. මොකද මේ යුනිවර්සිටි වලින් අවුට් වෙන අය හැබැයි විශේෂඥ වෛද්‍යවරු මට්ටම ඒ කියන්නේ අඩුතරමේ වෛද්‍යවරයෙකුට ඒ කියන්නේ යම් කිසි පුහුණුවක් එක්ක ඒ කියන්නේ උන්ගේ තියෙන බරවත් අඩු වෙනවා නම් ඒක එක පැත්තකින් හොඳයි. ඔව් අර මේක කියද්දි දැන් quality of life කියද්දි මම දැක්ක වෛද්‍යවරයෙක් දාලා තිබ්බා. ඒ කියන්නේ තරහින් තමයි දාලා තිබ්බේ. මේ මැරණ එක කොහේ හිටියත් මැරෙනවා. ඒ කියන්නේ මැරණ එක ලංකාවේ හිටියත් මැරෙනවා, වෙන රටක හිටියත් මැරෙනවා. හැබැයි වැඩ කරද්දි දූෂණය වෙන්නේ ලංකාවේදී. වැඩ කරද්දි දූෂණය වෙන්නේ ලංකාවේදී. ඒකින්ද උඹලට වෙන විකල්පයක් නැහැ. යන්න වෙනවා වගේ එකක්. එහෙම මානසික තත්ත්වයක්, එහෙම හැඟීමක් වෛද්‍යවරුන්ට දැනෙන්න පුළුවන්. නිකන් මම දැක්ක දැන් මේ වර්ජනය අල්ලගෙන ගොඩක්ම මේ මන් දන්නේ සිරසෙන් ගහනවා වෛද්‍යවරුන්ට අම්බානක් ගහනවා මේ වැඩ වර්ජනය. දැන් මේ මිනිස්සු මොනවද කරන්නේ දැන්? දැන් ඊයේ වෛද්‍ය තමන් එක්ක වැඩ කරන සගයෙක්ට ඒ වගේ අපරාධයක් වුණාට පස්සේ අද මේ මිනිස්සුන්ට පුළුවන්ද මේ කිසි දෙයක් උන්නේ නැහැ වගේ ඇවිල්ලා වැඩ කරන්න. එහෙම බෑනේ. එතකොට දැන් අර ඉන්දියාවේ ඔය වගේ ප්‍රශ්නයක් වුණාම වෛද්‍ය සිසුවියක් ඒ වගේ ප්‍රශ්නයක් වුණාම මේ ඔක්කොම මේ පාරට බැස්සා. ඔක්කොම පාරට බැස්සා. ඉටිපන්දම් අරගෙන විරෝධතා තිබ්බා. ඒවට හුරේ දාන ගම මේ කියනවා නෑ ඊයේ උනාට කමක් නෑ. දැන් රෝගීන් අපහසුතාවයටපත් වෙනවා. ඒක හරි. නමුත් සමාජයක් විදිහට අපි මේ මිනිස්සු ගැන බලාගන්න එපා. මේ මිනිසුන්ට ආරක්ෂාවක් මොනවත් නැත්නම් ඒ ගැන ඒ පණිවිඩය දෙන්න වෙනවා. ඉතින් ඒකට වෙන ඔප්ෂන් නෑ. අනිත් එක මේක සංකේත වැඩ වර්ජනයක් කරලා තියෙන්නේ. ඔය ක්ලිනික් කරන අනිත් ඔක්කොම වැඩ කරනවා අත්‍යවශ්‍ය සේවා ඔක්කොම කියන්නේ මේ වැඩ වර්ජනයේ හින්දා මිනිහෙක් මැරෙන්නේ නැහැ කියන තැන තමයි ඉන්නේ. අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර ඒගොල්ලෝ ගැනත් හිතන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ මොනවද කරන්න වෙන්නේ? අනිත් පැත්තට අර අපි කලින් කතා කරපු කැපිටල් පනිෂ්මන්ට් මරණ දඬුවම ගැන කතා කරපු එක මම හිතන්නේ මම දන්නේ ඒක මේ වගේ සාහිත්‍යයන් ගැන අවබෝධයක් තියෙන පිරිස් පවා මම දැක්කා ඒකට එහෙම එකක් ඒ කියන්නේ මේ ඒ වගේ එකක් යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට ජස්ට් මර්සි වගේ ෆිල්ම් එකක් බලනවා නම් මම හිතන්නේ මැක්මිලන් කියලා කෙනෙක් ගැන ඇමරිකාවේ චිත්‍රපටයක්. ඒ කියන්නේ වැරදි ලෙස මරණ දඬුවමට ලක් වෙච්ච කෙනෙක් මේ 1990 මහා ඈත අතීතයක නෙමෙයි 1990 ගණන් වල අපිට මතක කාලේ අපි ඒ සිදුවීම් ගැන දන්නේ චිත්‍රපටය දුන්නට පස්සේ තමයි දන්නේ. වැරදි ලෙස මරණ දඬුවමට ලක් වෙච්ච කෙනෙක්ව බේරා ගැනීම සම්බන්ධයෙන් තියෙන චිත්‍රපටයක්. එතකොට ඒ ඇමරිකාවේ 1990 ගණන් වලත් ඇමරිකාවේ සිස්ටම් එක මම හිතනවා ඒ නීති පද්ධතිය අපි බොහෝ විට අපි හිතන මම හිතනවා ලංකාවේ දැන් තියෙන නීති පද්ධතියට වඩා නීතිය ක්‍රියාත්මක වීමේ පද්ධතියට වඩා හොඳයි කියලා. හැබැයි ඒවත් එහෙම ඒවා වෙලා තියෙනවා. ලංකාවෙත් මම හිතන්නේ ඔය මේක සරල කාරණයක් නෙමෙයි. මම හිතන්නේ ඉගෙන ගැනීම ගොඩක් තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් මැදිහත් වීමක් වෙලා තියෙනවා කිව්වා වගේ මේ ඇමතිවරයාගේ පැත්තෙන් වෙන්න පුළුවන්. මේ මැදිහත් වීම අරගෙන වේගයෙන් ඒ කියන්නේ ඒක අර මේ ආණ්ඩුවට කරන චෝදනාවක් විදිහට ගන්න හොඳ නැහැ. ආයි මම කියන්නේ මොකද අපි දීර්ඝ කාලයක් තිස්සේ වෙච්ච අඩුපාඩු ගොඩක් තියෙනවා. ඔය කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම් මේ ආණ්ඩුව ඒ කියන්නේ ප්‍රශ්නේ වෙන්න පුළුවන් ඒක හැදිලා තියෙන. මේ ප්‍රශ්නෙට ප්‍රතිකර්ම යොදන විදිය, ඒකට මැදිහත් වෙන විදිය තමයි වටින්නේ. ඒක කවුරුහරි කියලා දෙනවා මේ මුලින් ආයේ මන් දන්නේ ඒක සත්‍යයක්ද කියලා මේ පුද්ගලයාත් හමුදාවෙන් පැන ගිය කෙනෙක් කියලා. හමුදාවෙන් පැන ගිය කෙනෙක්. ඒකට ඒකත් ඒ කියන්නේ හමුදා දැන් අවුරුදු 30ක විතර යුද්ධයක් තිබිච්ච රටක්. එහෙම ඒ පිරිස් තවමත් උන් ඒ කියන්නේ දෙකදී හැමතිස්සෙම ඒගොල්ලෝව මොටිවේට් කරන්නේ ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍ය සමාජයක ජීවත් වෙන්න පුළුවන් විදියට නෙමෙයි. යුද්ධෙදී මරන්න වෙනවා. මරණ විදිහ තමයි අපිට ඒක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. ඒක එහෙම පුද්ගලයන් සාමාන්‍ය සමාජයට අනුගත වෙද්දී වෙන්න ඕනේ ක්‍රියාමාර්ගයක් ලංකාවේ වෙලා නැහැ. ඒක පහුගිය ආණ්ඩුව වලින් ඇත්තටම බරපතල අඩුපාඩු ඒවා. සහ මේ දැනට තියෙන නවත්ත ගන්න බැරි අපරාධ රැල්ල පිටිපස්සේ හැමතිස්සෙම ඉන්නේ. හැමතිස්සෙම හමුදා සෙබලෙක් ඉන්නවා. හමුදා සෙබලෙක් තමයි. ඒ කියන්නේ හරි ලේසියෙන් හය කරන්න පුළුවන් වෙල් ට්‍රේන්ඩ් පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම ලංකාවේ ජනතාවගේ බදු සල්ලි වලින් ට්‍රේන් කරලා එළියට දාන මේ දෙයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ඔය මේ හොඳම දේ තමයි අර මේ රුසියාවේ යුද්ධයට ලංකාවෙන් මිනිස්සු හමුදාවේ කට්ටිය යවුවා කියපු වෙලාවේ ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් දීපු උත්තරය මම හිතන්නේ ඒකට යම්කිසි ආකාරයක ඒකට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියපු දෙයක් තමයි. ඉතින් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ මම හිතන්නේ ඔක නිශ්ශංක සේනාධිපති කිව්වේ. නිශ්ශංක සේනාධිපති වෙන්න ඕන 15ක් 20ක් ඒගොල්ලෝගේ ජීවිතේ ඒගොල්ලෝ හදාගෙන තියෙන ස්කිල් එක මේක. ඒගොල්ලෝ එතකොට ඔව් සේනාධිපති තමයි කිව්වේ. මොකක්ද කරන්න වෙන ඔප්ෂන් නැහැ. ඔව් එතනදී උනේ දැන් යුක්‍රේනටත් යනවා රුසියාවටත් යනවා ගිහින් අපේ අයත් සමහරට ගහ ගන්නවා ඇති. ඒ කියන්නේ පඩිය වෙනුවෙන් අපේ අයත් ගහ ගන්නවද ඒ තැනට වැටලා තියෙන මොකද ඒ ඇරෙන්න වෙන දෙයක් කරන්න නැති හින්දා. අපි මේ මාතෘකාව ගැන කතා කරද්දිත් මම හිතන්නේ අපි දෙන්න මේ විනාඩි කිහිපෙට
තල ගණනාවක දේවල් කතා කරයි. කියන්නේ ඒකෙම තියෙන මේ ප්‍රශ්නේ සරල නෑ. මේවා සරල ප්‍රශ්න නෙමෙයි කියන එක. ඉතින් අර විදිහේ සරල අප්‍රෝච් වලින් ගන්න දෙයි. කියන්නේ මෙහෙම සිද්ධියක් වුණාට පස්සේ කැපිටල් පනිෂ්මන්ට් ගැන කතා කරන එක වගේ එකක් නෙමෙයි වෙන්න ඕනේ. දීර්ඝ කාලීනව මේ ඒවට අදාළ විසඳුම් ගන්න එක. අපි ඊළඟ මාතෘකාවට යමු. මේ ගෝමික මහත්තයා මේ යාළුවෙක් එක්කන් ඇවිල්ලා තිබ්බ දැක්කා. මේ කියන්නේ එතුමාගේ කොලිෆිකේෂන් ගැන එහෙම ප්‍රශ්නයක් නැහැ. ලෝකෙ පිළිගන්න විද්‍යාඥයෙක් සහ ස්වේච්ඡාවෙන් ලංකාවේ ඇවිල්ලා වැඩ කරන මේ ජනාධිපතිතුමාගේ උපදේශකයෝ 3 දෙනෙක්ව දැන් 4 දෙනෙක් විතර ඉන්නවා මේ අර මාධ්‍ය උපදේශකත් එක්ක. අනුරුද්ධ ලොකුකාර. නෑ මෙයා චන්දන සූරිය බණ්ඩාර ගත්තා. 4 දෙනයි. එතකොට තව ඉන්න ඔය ශාන්ත බණ්ඩාර වගේ අයත් උපදේශක කියලා දාගෙන මම දැක්ක ITN එකේ තියෙන ජේෂ්ඨ උපදේශක ශාන්ත බණ්ඩාර වගේ එකක් අර ශාන්ත බණ්ඩාරගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීද? නෑ අර මේ උපාධි කේස් එකක් වෙලා මේ වෙච්ච එක කොහොම හරි මේ දැන් ගෝමික මහත්තයාගේ යාළුවෙක් ඒගොල්ලෝ කතා කරන විදිහට තේරිච්ච විදිහට මේ ඔය කොවිඩ් වලින් පස්සේ තමයි දෙන්නගේ හිතවත්කම ඇති වෙලා තියෙන්නේ. ඔය ඇලෝ බ්ලැක් කියන මිනිස්සයා කියන විදිහට කොමර එනවා ඇවිල්ලා ඉතින් රාජතාන්ත්‍රික වගේ නිකන් රාජතාන්ත්‍රික වගේ නෙමෙයි නිකන් අමුත් එක්ක දෙන පිළිගැනීම දෙනවා නිකන් ගුවන් සේවිකාව. ඊට පස්සේ මේ බෙර ගහලා මල් මාලා දාලා මුලින් හම්බෙන්නේ මුලින්ම දෙන්නම කියන්නේ ගෝමික මහත්තයා මෙයාව එක්කන් ඉන්නේ දිලිත් ජයවීරව හම්බෙන්නේ. මම දන්නේ ඒ මොකක් හරි ආයෝජනයකට දිලිත්තුත් එකතු වෙලාද කියලා. සමහරට වෙන්න පුළුවන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ආයෝජකයෙක් ව්‍යවසායකයෙක් මේ සමහරට එහෙම වෙන්නත් පුළුවන් කියන්නේ. ඒකේ ජෝක් කෑල්ල තමයි ඉතින් මේගොල්ලෝ පාක්ෂිකයෝ අනම්මනම් ඔක්කොම දිලිත්ත ගහනවනේ දෙරණේ අයා ඒ වගේ ඇන්ටිජන් වංචාකාරයා ඕම. එතකොට මේ දැන් මං හිතන්නේ මෙයා තමයි පළවෙනි ආයෝජකයා ආපු. ඊට වඩා ඒ කියන්නේ දිලිත් එක්ක ගිහිල්ලා වාඩි වෙච්ච එකේ ජෝක් එකකට වඩා ටිකක් ලොකු ජෝක් එකක් තියෙනව නේද මේ ගෙනාපු මනුස්සත් එක තේරුම් ගන්න බෑ. ඔව් නිකන් මේ මම දැක්ක කට්ටිය දාලා තිබ්බා මේ මෙයාගේ මේ ප්‍රොෆයිල් එක Yahoo වල දාලා තියෙන විදිහට $5 මිලියන් 5යි. එතකොට $5 මිලියන් 5ක වත්කමක් සම්පූර්ණ වත්කමක් තියෙන මිනිසෙක් ලංකාවේ මොන වගේ ආයෝජනයක්ද කරන්න කියලා මම පෝස්ට් එකකුත් දැම්මා මේ ඔය උසාවියේ වාර්තා වෙච්ච එකක් 2018 2022 කාලේ විරංජිත් තාබුගල ප්‍රසිද්ධ විරංජිත් තාබුගල ලංකාවට $26 මිලියන් 26ක් ගෙනල්ලා තියෙනවා. $26 මිලියන් 26ක් ගෙනල්ලා වියදම් කරලා තියෙනවා. මේ රටේ වියදම් කරා කියන්නේ නැතිනේ මිනිස්සු යැපෙනවනේ එකෙන් වියදම් කරලා තියෙනවා. ඉතින් සහ ඒ දැන් තාම්බුගල කේස් එක තව මම දැක්ක තව කවුරුහරි සංසන්දනය කළා තිබුණා කුමාර සංගක්කාරගේ වත්කමෙන් 10ක් වගේ තියෙනවා. 21ක් $21 මිලියන් 21ක් ඒ කියන්නේ හතරෙන් එකක් තමයි. කියන්නේ දැන් සංගක්කාර ලංකාවේ කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට් කි තියෙනවනේ. එහෙම ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඊට වඩා ඒ කියන්නේ දැන් මෙහෙමයි ඔය පුද්ගලයාව ගේන්නේ දැන් මොකක් හරි ප්‍රවර්ධනය කරන්න නම් එයා ඉන්වෙස්ටර් විදිහට ගේනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. එයා නම් ඉන්වෙස්ටර් $5 මිලියන් 5ක වත්කම් තියෙන කෙනෙක් නම් ඉන්වෙස්ටර් විදිහට ගේන්නේ දැන් මාස 6ක ආණ්ඩු කාලයකට පස්සේ පළවෙනියට ගේන සීරියස් ඉන්වෙස්ටර් විදිහට ගේන්නේ මේ වගේ කෙනෙක් නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙහෙම එකක් නම් ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස් ඔහු නිකන් ඇම්බැසඩර් කෙනෙක් විදිහට ඉන්වෙස්ටර්ස්ලව ගෙන්වීමේ ක්‍රියාවලියක් සඳහා මට එහෙම එකක් වෙන්න පුළුවන්. ෂෝ එකක් වෙන්න පුළුවන්. එහෙම ඔහු ඇම්බැසඩර් කෙනෙක් විදිහට පාවිච්චි කරලා වෙනත් ඔව් එයාගේ කනෙක්ෂන් එහෙම කෙනෙක් නම් මම හිතන්නේ ඒක අවුලක් නෑ. ඒක ටිකක් පදනමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්. මම ඒක මේක අර මම හිතන්නේ මේක ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙච්ච එකක් නෙමෙයි. ගෝමික මහත්තයා ජනාධිපති උපදේශක නිසා එයත් එක්ක ආපු කෙනා නිසා අර මීඩියා වල වෛරල් වෙන එකක් කතා කරා මිසක් ඔව් නෑ එහෙමත් නෙමෙයි. මම මොකද මේ දැන් අනිත් ඒ වලින් ගත්තොත් නිකන් මඩ නිවුස් අනම්මනම් කියලා තියෙනවනේ. ඒකින්ද අර A5 නිවුස් කියන්නේ ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ ඔෆිෂියල් වෙබ්සයිට් එක වගේ තමයි. ඉතින් ඒකෙන් තමයි දාලා තිබ්බේ ලෝක ප්‍රසිද්ධ ගායක ලෝක මන් දන්නේ නැහැ ලෝක ප්‍රසිද්ධ කියලා මේ ඇලෝ බ්ලැක් මහත්තයා ඇවිල්ලා තිනවා ලංකාවේ ආයෝජනය කරන්නේ. එහෙම තමයි තිබ්බේ. එතනයි ප්‍රශ්නේ. ඔහු ආයෝජනය කරන්න එනවා නම් ඉතින් ඒක එච්චර ඒක ටිකක් හාස්‍යජනකයි. ආයෝජනය සඳහා ආයෝජකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මොකක් හරි එකක් කරන්න නම් ඒ කියන්නේ එතෙන්දී ආගේ වත්කම මොකද්ද කියන එක එච්චර අදාළ නැහැ. සමහර ජෝක් තිබ්බද මේ වගේ කෙනෙක්ට ඉතින් දෙරණ දිලිත් හම්බෙන්නේ මේ රොටි කඩයක් වගේ දාන්නත් දන්නේ නැහැ වගේ එහෙම ජෝකුත් තිබ්බා. ඒ ලෙවල් එකට යන්න ඕනේ නැහැ. කොහොම හරි දිලිත් හම්බෙලා තිබ්බා. දැන් බලමු දැන් දවස් 3ක් තමයි ඉන්නවා කියලා තිබ්බේ. දවස් 3න් පස්සේ ගිහින් මොනවා හරි වෙනවා කියලා ආයෙ නිවුස් ටිකක් එයිනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර බෙරකාරයන්ට අරම්මනම් ඒ ටිකට සල්ලි දුන්නේ ගෝමික මහත්තයාද දිලිත්ද දන්නේ නැහැ. මොකද ආණ්ඩුවෙන් කොහොමත් ඔයාලට වියදම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ආණ්ඩුව එහෙම කරන්නේ නැහැනේ සාමාන්‍ය. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ ආයි මම හරි මේ
මන් දන්න නිවස එක මට අහනම් බැරි වුණ හැබැයි සෝෂල් මීඩියාවල තමයි තිබුණේ මේ රිලව් දූපත්තකට දාලා දාන දෙන්න ඕනේ වගේ එකක් රිලවම් ගෙන්න්නම් ගැලවීමක්ම නෑ මේ ආණ්ඩුවට දැ මේ අරක ලක්ෂ විසිතුනත්දකොද වියදන් කල පත්‍රිකාටිකක් ගහල තිබන අපිට චෝදනාකාව ලක්ෂ 700 ගානක කෝටි 7 ගානක මම ඒක බොරුවක් වෙන්නේ නැති මම දැක්ක ලක්ෂ 23 ගානක් වියදම් කරලා මේ පත්‍රිකා ගහලා තියෙනවා පොඩි පත්‍රිකාවක් ඒක හම්බුණාද පත්‍රිකාව හම්බුනේ මට හම්බුනේ නැහැ ඊයේ සෝෂල් මීඩියා වල පත්‍රිකාවක් තිබ්බා ඒක මම හිතන්නේ මේ අර නම ටෙලිෆෝන් නම්බර එක රිලව් ගාන මොනරු ගාන දඩු ලේන ගාන දේශබන්දු දෙන්නක උන් ඇත නැත ඉශාරද වන්දි ඇත නැත ඔය එහෙම නිකන් මේ වෙලා තිබ්බා දැන් මම දැක්කා මේ කෘෂි විශේෂඥයෝ කියලා තිබ්බා මේක මේ ජෝක් එකකට ගන්න එපා එහෙම ජෝක් එකකට ගන්න හිතනවා නම් පොඩ්ඩක් කටවහන් ඉන්න මේ වැඩේ කරන්න දෙන්න. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ ඇත්තටම දැන් මම නම් ඉන්නේ දැන් ඒක ගැන මොකුත් අදහස් ප්‍රකාශ කරන්න බෑ මොකද ඒගොල්ලෝ තාක්ෂණිකව දන්න අය කියලා කියන්නේ අර අපි දැක්කනේ ඔයාටයි මටයි මම ඒක අර මම හිතන්නේ රුචිර දාලා තිබ්බා මේක සංඛ්‍යානය පාවිච්චි කරලා මේකේ ඔව් මාත් ඒක කිව්වා. ඒ කියන්නේ රුචිරේක දාලා තිබ්බේ සංඛ්‍යානේ ඒ විදිහට වුණොත් වැඩේ හරියනවා. ඉතින් කොහොමත් ඉතින් ඕක ඒක හරියන්නේ බෑ ඉතින්. අපි ඊයේ ප්‍රේද ඔය බදුල්ල පැත්තට ගිහිල්ලා එනකොට මේ මං හිතන්නේ අපි නවත් අර නිකන් දැකලා නවත්තපු තැන ෆොටෝ 40ක් විතර හිටියා. එක තැනක 40ක් විතර හිටියා. මේ ෆොටෝ එකෙත් මේ මං ගණන් ෆොටෝ එකෙත් නිවිහැරීල්ල ගණන් කරනවා 20ක් විතර හිටියා. ඔව් මං හිතන්නේ ඒ කියන්නේ දැන් ඒක ඉදිරිපත් කර මං රුචිරගේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විතර දැම්මම මට ඒකට ඇවිල්ලා තිබිච්ච ප්‍රතිචාරයක් තමයි මේ මේක වගාබිම් වල ඉන්න සත්තු විතරයි වගාබිම් වලින් එළිය ඉන්න සත්තු දැන් ඒ රිලව් 40 දෙනා ඒ අපි ෆොටෝ වගාබිම් වලට යන්නේ ඒගොල්ලොන්ට කියන්නේ මම දන්නේ කියන්නේ සමහර වෙලාවට ඒ කියන්නේ රිලව් රංචුවකට ඒ කියන්නේ රිලව් රංචුවක් කියන අපි හිතමු මීටර් 15ක් 20ක් ඇතුලේ ඉන්න පිරිසක් නෙමෙයි කියලා අපි දන්නවා. එහෙම නෙමෙයි ඊට වඩා ලොකු චලනයක් දැන් සමහර වෙලාවට දැන් ඒගොල්ලොන්ට චලනය විය හැකි දවසක් තුල ඔයගොල්ලෝ කොච්චර ඒ කියන්නේ ඒගොල්ලෝගේ මොකක් හරි ප්‍රදේශයක් ඇති සාමාන්‍ය වර්ග කිලෝමීටරයක් වරේ එහෙම හිතන්න පුළුවන්. කිලෝමීටර් වර්ග කිලෝමීටර් 5ද 10ද එතකොට මේගොල්ලොන්වත් ඒක එහෙම බන්දන්නේ ඒක මේවා චෝදනා විදිහට කරනවා නෙමෙයි නොතේරුම් කම නිසා මේක මොකද කියන්නේ මේවා සමහර වෙලාවට මේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච අදහස් තමයි මේ වගේ දේවල් ලෝකේ කෙරලා තියෙනවා කෙරෙන දේවල් කියලා. ඉතින් එතකොට කොහොමත් ආයි මට ප්‍රශ්නයක් තියෙනවා හරි ඒක දැන් මේකෙන් ගන්න යම් කිසි උත්තරේ දැන් සංගණනය හරහා කරගන්න උත්තරේ ඊට පස්සේ මොකද්ද එන්නේ කියන එකට එන මගේ අදහස නම් ඕකට විසඳුමක් ඉතින් එක විසඳුමයි තියෙන්නේ. ඒ විසඳුම ගන්න ඔළුව හදා ගන්න එකන් එක විහිළු කර කර ඉන්න පුළුවන්. හැබැයි ඒ විසඳුමට යනකම් ඇත්ත ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔව් දැන් අර ටයිම් පාස් කරන්න පුළුවන්. ඔව් දැන් අච්චර මේ ජෝක් වෙලා තිබ්බට පස්සේ තායන් මේ නලින් හේවගේ කියනවා දූපත කර අරන් ගිහින් දාන දෙනවා කි කැම දෙනවා. මගේ නම නොකිය කිව්වේ මේක නම් වීඩියෝ නෑ නෑ ඒක කිව්වා නිකන් මොකක් හරි ප්‍රදේශීය සභාව මේ සංවර්ධන කමිටුව රැස්වීමක හරි ඔය වගේ තැනක තමයි ඒක කිව්වේ. මේ ඉතින් ඒ වගේ මම දන්නේ නැහැ හරි ෂෝක් යෝජනා ඉතින් ඒ වගේ ඒවා ඉතින් කර කර ඉන්න ඒක මේ 15 වෙනිදා නේද 15 වෙනිදා මේ උදේ 8යි 8:05යි අතර මෙහෙමයි ඉතින් ඒක මාක් කරන්න තියෙන්නේ. ඇත්තටම අනිත් පැත්තට ඉතින් මේ අපි කියනවා හරි බලන කෙනෙක් ඉන්නවා නම් මම හිතන්නේ ඒක Tamanට ලැබෙන මේ ආණ්ඩුවට මොකක් හරි සත්භාවයෙන් කරන දෙයක් නේ. ඉතින් ඇත්ත තොරතුරු මහන්සිලා දෙන්න පුළුවන් නම් වටිනවා ඒක. ඔව් ඒ වෙලාවේ ඉතින් ඒ වෙලාවේ පත්‍රිකාව තියෙනවා නම් හරි ඒක හම්බුන් නැතත් අවුලක් නැහැ නේ අපිටත් මාක් කරන්න පුළුවන් නේ. ඔව් ඒ වෙලාවට ඇහැරලා උදේ 8ට සෙනසුරාදා උදේ 8ට ඇහැරලා 8යි 8:05 අතර හිටියොත් ඉන්නවා නැත්තම් නැහැ. සහ ඒ කියන්නේ ඒක ඒ කියන්නේ මේ වැඩේ ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන සාර්ථකභාවය දැනගන්න පවා ඒක කරලා ඉන්න බෑ. ඒ කියන්නේ එහෙම නැත්තම් මොකද ලෝකේ කරන එකක් වෙන්න පුළුවන්. මේකේ ඩෙවියේෂන් එක කොච්චර වේද කියලා සමහර වෙලාවට සමහර මම දැක්ක එක්ස්පර්ට්ලා කියලා තිබිච්ච දේවල් මේක එකපාරක් කරලා කරන්න බෑ. වාර ගානක් කියනවා. මට එන ප්‍රශ්නේ නම් අර මේක එකපාරකින් ඒ කියන්නේ අර ඇක්චුවල් නම්බර් එක ගන්න පුළුවන්ද? ඇක්චුවල් නම්බර් එක ගන්න එක ඒ කියන්නේ විසඳුම් මොනවද? ඒ කියන්නේ අපි හිතමු මේකට ලක්ෂ 5ක් විතර කියලා ඉන්නේ උත්තරේ. ලක්ෂ 50ක් විතර කියලා උත්තරේ. රිලව් ගැන. එකකින් එනවා උත්තරය කියන්නේ ලක්ෂ 5ක් හෝ 50. ඒ කියන්නේ 5ක් වුණාම එක උත්තරයකුයි 50ක් වුණාම එක උත්තරයකුයිද තියෙන්නේ. එහෙමනම් ඕකේ හැබැයි එහෙමනම් මට නිකන් ෆීල් වෙන්නේ ඉගැනේ මේ ගහනේ අඩු කරන්න ඕනේ. ඉගැනේ එක පැත්තකින් මේ සංගණනයක් අවශ්‍ය වෙන්න පුළුවන් ගහනේ අඩු කළ යුත්තේ කොපමණකටද කියලා. එහෙම නැතුව නිකම්ම ඊළඟ පියවරට ගියොත් ඒක නිකන් වෙන කේදවාචකයක් වෙන්න පුළුවන් හේතුව වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉතින් කරලා බලන්න තමයි. ඒත් එක මේ අර කලින්කෙත් අපි කිව්වා දේශබන්දු දෙන්නකොන් දැන් නැහනේ. අතට දවස් 13යි මම හිතන්නේ දේශබන්දු දෙන්නකොන් තව නැහැ. එතුමාගේ මේ ඉල්ලලා තිබ්බනේ අත්අඩංගුවට මේ ගැනීම වළක්වන්න කියලා. ඒකේ නඩුව එදා ජජ් කිව්වා ඉතින් එහෙන
මේ කොහොම මෙච්චර ඔව්, ඒ කියන්නේ අවුලක් නැතුව රොමේෂ් සිල්ල මහත්තයා කිව්වහම මේ පොරොන්දුවක් හරි දෙන්න කියලා මේ අත්අඩංගුවට ගන්න නැහැ කියලා. නෑ මට මේක දැන් හම්බුනේ මේ නඩු වාර්තාව හවස 5ට විතර වෙලාවකුත් කියලා තිබ්බා මේ මට මේක අධ්‍යයනය කරන්න බැරි වුණා මේ තීන්දුව මොකද්ද කියලා. ඒක නැතුව දෙන්න බෑනේ කියලා කිව්වට පස්සේ රොමේෂ් සිල්ල මහත්තයා කියන්නේ දේශබන්දු මහත්තයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයා කිව්වම මේ හරි අධ්‍යයනය කරලා මේක දෙනකන් එතකන්වත් මේ පොරොන්දුවක් ගන්න මේක මේ අත්අඩංගුවට ගන්න නැහැ කියලා ඊට පස්සේ කිව්වා නෑ ඉතින් මෙච්චර දවසක් කිසි කරදරයක් නැති හිටියනේ ඒ හිටපු විදියට මිදී කියලා නිකන් කියලා දැම්මා කරන්ට ගහනවා වගේ. දැන් කොහොම හරි ඒකේ නඩුව අර මේ ටෙනිසන් කුරේගේ මේ ඩ්‍රාමා එකක තිබුණා මට මතක නෑ මේ ඩ්‍රාමා එක මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ටෙනිසන් කුරේ ඉන්නේ මේ නිකන් ඇමති කෙනෙක් වගේ චරිතයකට මේ විරැකියාවෙන් පෙළෙන තරුණයෙකුගේ තාත්තා ගිහිල්ලා කියනවා. කියන්නේ ඔහුට දැන් මේ අද කාලෙට නම් මේ සන්දර්භය ගැලපෙයිද මන්ද මේ 2000 ගණන් වල මොන හෝ 90 ගණන් වල අග තිබිච්ච නාට්‍යයක් මේක. එතකොට කියනවා ඒ තාත්තා ගිහිල්ලා කියනවා මේ දරුවා කැම්පස් එකට ගියේ යනකොට අවුරුදු 22යි මොන හරි ප්‍රශ්න තිබිලා ඊළඟට කැම්පස් එකේ පිකට් කළා නම් මනම් කළා එළියට එනකොට අවුරුදු 30යි ඕම ඊට පස්සේ එක එක කරලා දැන් අවුරුදු 40ක් විතර වෙලා කොහොම හරි රස්සාවක් හොයලා දෙන්නේ කියලා. අර ඇමතිවරයාගේ ටෙන්ෂන් කුරේගේ උත්තරේ එන්නේ තව ටිකයිනේ. ඒ ටිකත් ඔය හිටපු දින කියන්නේ. දැන් ඒකේ මේ අද ආයෙම අරන් තිබෙයි. එදාට පස්සේ අද ආයෙම මේ උසාවියේ මේ නඩුව කතා කරලා තිබ්බා. එතකොට කියලා තියෙන්නේ 17 වෙනිදාට තමයි මේක තීන්දුව දෙන්නේ කියලා. නීතිපතිගේ පැත්තෙන් කියලා තිබ්බා මේ එහෙම මේ එකඟතාවයකට එන්න අත්අඩංගුවට ගන්න එක මේවා කරන්න අපේ එකඟතාවයක් නැහැ කියලා නීතිපති කියලා තිබ්බා. කොහොම හරි 17 වෙනිදා තමයි ඉතින් තීන්දුව දෙන්නේ. 17 වෙනිදා වෙනකම් මං හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවල දේශබන්දු මහත්තයා හොයාගන්නත් බැරි වෙයි. ඔව් මේ මොකද දැන් ඒක එච්චර හොඳ පණිවිඩයක් නෙමෙයි. කියන්නේ දැන් අද හරි පුළුවන් නම් හොඳයි. ඔව් අද 12නේ නේද? අද 12 දවස් 5ක් තියෙනවා. මේ දැන් අර බුද්ධික මනතුංග මහත්තයත් ඔය භාරතිකයේ කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අපහසුතාවයට පත් වෙන මේ එක මිනිස්සෙක් කරන දේවල් හින්දා අපිට කරන්න දේ අපිත් මේ හොයනවා අපේ මේ ගෞරවය රැක ගන්න වගේ එකක්. ඒක ගෞරවය පිළිබඳ බරපතල වෙයි. කියන්නේ දැන් මං කියන්නේ හිටපු පොලිස්පතිව හිටපු නෙමේ වත්මන් පොලිස්පතිව හොයාගන්න බැරුව කොහොමද ඉතින් ඒ කියන්නේ දැන් මේක දැන් ඔයා දැක්කනම් අර මම හිතන්නේ ආනන්ද විජේපාල මහත්තයාගේ කොයිද වීඩියෝ එකක් වෛරල් වෙනවා මේ අපි ටියුෂන් දෙන්නම් කියන එක මම ඊයේ දැක්කා මේ ජයංග දාලා තිබුණා. ටියුෂන් මේ එයා නෙමෙයි කියන්නේ මේ විජේපාල මහත්තයා නෙමෙයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති කවුද මේජර් ජෙනරල් මේ එයා කියන්නේ මං හිතුවේ මට නම වැරදිමක්. එතකොට එයා කියනවා අපි ටියුෂන් දෙන්නම්. මොකද්ද සති පොය දෙකෙන් ඔක්කොම ඉවරයි ජාතික ආරක්ෂාව ගැන අපි ඕන්න ටියුෂන් දෙන්නම් කියලා. මොකක් හරි සති දෙකෙන් හරි පොය දෙකෙන් හරි මද්‍රව්‍ය උදුර ඉවර කරනවා කියලා. ඒ කියන්නේ දැන් ඕකේ බරපතලකම තමයි ඔය මිනිස්සු මං හිතනවා මේ මනුස්සයා බොරු පොරොන්දුවක් නෙමෙයි දුන්නේ. මේ මනුස්සයා ඇත්තටම හිතන් හිටියේ සති දෙකෙන් පොය දෙකෙන් මේක කරන්න පුළුවන් මද්‍රව්‍ය කියන්නේ. හැබැයි දැන් එහෙම මයින්ඩ්සෙට් එකක හිටපු ආණ්ඩුවක් විශේෂයෙන්ම ඉන්න වෙලාවක පොලිස්පතිව හොයාගන්න බෑ කියන්නේ. ඒ කියන්නේ ඊට කලින් මාස 6න් මද්‍රව්‍ය උහුදුර ඉවර කරන්න ගියපු මිනිස්සයා. ඔව් ඊට කලින් මාස 6න් එහෙම එකක් මාස 6න් ඩෙඩ්ලයින් දුන්නානේ මෙන්න මෙදායින් වෙද්දී කියන්නේ. ඔයගෙන ගිය අවුරුද්දේ ජූලි වෙද්දි මුලින් ඉවර කරා. ඒ වගේ අපරිණත කතාවක් කියද්දිම තේරෙනවා මේක මේ මිනිස්සුන්ට එක්ක කරන්න උවමනාවක් නැහැ. එහෙම නැත්නම් මේක මොකද්ද දැන් දේශබන්දු නම් නොදන්නව නෙමෙයිනේ. දේශබන්දු දෙන්න කෝන් කියන්නේ මේක මද්‍රව්‍ය කියන්නේ ඔහු කරපු වැඩත් එක්ක මද්‍රව්‍ය මං කියන්නේ මෙහුට මද්‍රව්‍ය සම්බන්ධයෙන් සම්බන්ධකම් තිබුණා කියලා චෝදනාව නෙමෙයි මං කියන්නේ මේක දිගපල්ල මොකද්ද කියලා අනිවාර්යයෙන්ම කොළඹ මේ බස්නාහිර මේ නියෝජ්‍ය පොලිස්පති වෙලා හිටියා කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම දන්නවනේ මේක දිගපල්ල මොකද්ද කියලා. ඉතින් එයා ඒක කියද්දි ඉතින් ඒක පැහැදිලිව තේරෙනවා ඒක කරන්න කියන දෙයක්ද නොකරන්න කියන දෙයක්ද කියලා. දැන් මේ අය ගැන නම් මට තියෙන නිකන් මේ දැන් තමයි ඒගොල්ලෝ තේරුම් ගන්නේ මේ නෑ මේ පොය දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක මං හිතන්නේ අර වගේ වැඩක් කියලා. ඒ කියන්නේ නිකන් ඒක දැනගෙන පොය දෙකෙන් දැන් කලින් තිබිච්ච ඒවා එහෙමනේ මාස 6න් ඉවර කරනවායි කියලා කිව්වේ. ඒක ඉවර කරන්න බෑ කියලා දැනගෙන. මේක මං හිතන්නේ එහෙම දැනගෙන කියප එකක් නෙමෙයි. මේගොල්ලෝ ඇත්තටම හිතන්නේ එහෙම එකක් කියලා. පොය දෙකෙන් ඉවර කරන්න පුළුවන් කියලා. ඉතින් කොහොම හරි ඉගෙනගෙන හරි දැන් බලය ආණ්ඩු බලය අරගෙන ඉගෙනගෙන හරි නිසි ක්‍රමවේදයන් පොය දෙකෙන් නැතත් ඒකත් එහෙම කරන්න යනකොට තමයි ආහිනායනේ. ඉතින් එහෙම කොහොමද පොලිස්පතිව හොයන්න බැරුව පොය දෙකෙන් නෙමෙයි කොච්චර කාලෙන් හරි කරන්න පුළුවන්. ඔව් දැන් අර මට මේක මේ පිළිවෙලටම කියන්න ඕනේ. ඉෂාරා සෙව්වන්දි දවස් 21යි. දේශබන්දු තෙන්නකෝන් දවස් 12යි. ප්‍රසන්න රණවීර මහත්තයා දවස් 5යි. ඊට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා. යෝසිත හෙට්ටිආරච්චිත් නැහැ. යෝසිත හෙට්ටිආරච්චිත් නැහැ. අද යාගේ ලෝයස්ලා කියලා තිබ්බා එතුමා රට ගිහින් 19 වෙනිදා මේ බාර වෙන්නම් කියලා. රයිට්. එහෙම තැනක තමයි ඉතින් තියෙන්නේ. ඕක දැන් රට ගිහින් කියන එක ඔයාලට මතක නම්
දැන් මේ මං හිතන්නේ යෝෂිත හෙට්ටිය ආරච්චි සම්බන්ධයෙන් දැන් අධිකරණ තීන්දුවක් තිබුණේ නැහැ. මං හිතන්නේ අධිකරණ තීන්දුව එන්න කලින් එයා යන්න ඇති. යන්න ඇති. අනිත් තුන් දෙනාටම අධිකරණයෙන් අත්අඩංගුවට ගන්න වරන් තුනෙකුත් වෙලානේ තියෙන්නේ. අත්අඩංගුවට කොහමද අධිකරණයේ ඉදිරියේ පෙනී සිටීමේ අවශ්‍යතාවයක් තියෙන හින්දා ඒගොල්ලෝ හොයන්නේ. ඔයාලට මතකද නතාෂා එදිරිසූරිය? ඔව් නේ. නතාෂා එදිරිසූරිය මං කියන්නේ මේක මේ ආණ්ඩුව වලට කරන චෝදනාවකටත් වඩා මේ පොලිස් දෙපාර්තමේන්තුව මේවට උත්තර දෙන්න වෙන්නේ නතාෂා එදිරිසූරියව රට යන්න හදද්දී අයට තිබිච්ච චෝදනාවක් තිබුණා. බුද්ධාගමට අපහාස කිරීම හරි මොකක් හරි මේකක් තමයි චෝදනාව. හැබැයි ඇයට එරෙහිව වරන්තු නිකුත් කිරීමක් කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. මං කියන්නේ මාර උනන්දුවක් ඕනේ. ඒ කියන්නේ ඒ අවස්ථා ඒ කියන්නේ එතකොට මෙතන ආයි එකක් එනවා මේකේ බයස් එක දැන් නතාෂා එදිරිසූරිය එයා රට යනවා කියන නිවුස් එක හොයාගෙන එයාපෝට් එකට ගිහිල්ලා එයා වල්ලන්න පුළුවන්. හැබැයි එයාට එහෙම අධිකරණයෙන් වරන්තු මොකුත් තිබුණේ නැහැ. ඒක ආයි මං හිතන්නේ මම දන්නේ ඒකට මානව හිමිකම් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත්තද කියලා. ඒ කියන්නේ එහෙම එකක් නැතුව පොලිසියට අත්අඩංගුවට ගන්න. අධිකරණයෙන් තීන්දුවක් තිබ්බනම් අධිකරණේ වරන්තුවක් තිබ්බනම් ඇවිල්ලා ඇරස් කරන එක වෙන දෙයක්. හැබැයි එහෙම නැති කෙනෙක් එයාපෝට් එකකින් යන එක නවත්තන්න පොලිසියට තිබිච්ච අවශ්‍යතාවය හෝ සුදුසුකම හෝ මොකක් හරි මොකද්ද? දැන් එතන වෙච්ච එක දෙය. අය නඩුවෙන් නිදහස් වුණා ඇත්තටම. නිදහස් වුණා හෝ නඩුවේ තීන්දුව හම්බුණානේ ඒකට. ඔව් තීන්දුව හම්බුණා. එතකොට මේ සිදුවීම් වලදී අධිකරණයට ඉදිරිපත් කරන්න වෙලා තියෙන අයවත් හොයාගන්න බෑ. එතකොට මෙතන ආයි එනවා මේ නොහැකියාව විතරක් නෙමේ පොලිසිය බයස්ද කියන එක. බයස් තමයි කියන්නේ අනිවාර්යෙන් බයස්. මම කියන්නේ ඒක මේ කෙලින්ම කියන්න ඕනේ. දැන් බැරි වෙන ඔක්කොම බැරි වෙන්න එපයි. ඔව් ඒක වෛද්‍යවරු අච්චර බලපෑමක් කරපු හින්දා තමයි අනිවාර්යෙන් පොලිස් කණ්ඩායම් පහක් දාලා පොලිස් පොති මැදිහත් වෙලා දවසෙන් අත්අඩංගුවට ගත්තනේ. පොලිස් පොතිව අත්අඩංගුවට ගන්න බෑනේ. ඔව්. දේශපාලන හේතු තියෙන්න පුළුවන්. දැන් ඊයේ මම දැක්කා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ මේ කැබිනට් එකේ මේ නලින්ද ජයතිස්සගෙන් තරිදු ජයවර්ධන නම කියලා මහනවා. තිරාන් නලස් මහත්තයාගේ W15 එකේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ හින්දා මේකට දේශබන්දු මහත්තයා ඩිරෙක්ට් අන දීලා මේ වැඩේ වුණා කියලා එහෙම කතාවක් කියනවා. ඒ ගැන මොකද කියන්නේ? දැන් තිරාන් නලස්ගේ ගෙදර චෙක් කරාද? ඔය වගේ ටිකක් අහනවා. එක වචනයක් කියන්න ඩිරාන් නලස් මන් දන්නේ මොකක්ද හේතුව කියලා මේ ඒ නම කියන්න නම කියවෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නත් තියෙනවා. දැන් විශේෂයෙන් මම හිතන්නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කළා පළවෙනි දෙක තුනේ කැබිනට් තීරණ දැනුම් දීම් දෙක තුනේදී දවසක ඇහුවා මට ඒ මාධ්‍ය විද්‍යාවක් කවුද කියලා මතක නැහැ. මේ අපරාධ රැල්ල ගැන අහනකොට ඊටාම විශ්වාසයෙන් නලින්ද ජයතිස්ස මැතිවරයා කැබිනට් ප්‍රකාශකවරයා කියලා කිව්වේ මේ මම ඉස්සරහටත් එනවා මේකට. දැන් අහන්න එපා. තව මාස කිහිපයකින් වගේ අහන්න. මම හිතන්නේ මාස ගානක් ඉවිලා ඉවරයි දැන්. කියන්නේ එතකොට ඒකේ හරි ඒ වෙලාවේ දිගපල්ල දැනගෙන නොහිටියයි කියමුකෝ. මේගොල්ලෝ හැමදාම විපක්ෂයට හිටපු පක්ෂයක් විදියට ඒගොල්ලෝ දේශපාලනේ මේවට අවශ්‍ය බල අධිකාරීන්ගේ මේ ක්‍රියාත්මක වීම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා කිව්ව දැන් පොය දෙකෙන් ඉවර කරන්න කියපේක දැන් ඉවරයිනේ. එතකොට ඒ ගැන රීඇසස්මන්ට් එකක් තියෙනවද? ඒක පොය දෙකෙන් ඉවර කරන්න බෑ. එහෙම මෙතෙක් කල් කරපු විදියට පොය දෙකෙන් ඉවර කරන්න බෑ. ඉස්සරහටත් පොය දෙකෙන් ඉවර කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ කියන්නේ මේක ඉවර කරන්න පුළුවන්ද? යම් මොන වගේ කාලයක්ද? කියන්නේ සමහර වෙලාවට පාතාල ක්‍රියාකාරකම් හෝ මද්ද්‍රව්‍ය වගේ දේවල් සමහරවල් සීරෝ කරන්න බැරි වෙයි. එතකොට මේක සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නේ? ඒක රියලිස්ටික් වෙන්න ඕනේ. කියන්නේ අර වගේ නැතුව පොය දෙකෙන් ඉවර කරනවා වගේ විහිළු නැතුව ඇත්තටම මොකද්ද කරන්න යන්නේ කියන එක මිනිස්සුන්ට දැනුම් දෙනවා නම් වඩා හොඳයි. වඩා හොඳයි. මේ ඉවර කරන්න කලින් ආයෙ එකක් තියෙනවා කියන්නේ මේ නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 4 වෙනිදා එනවා. ඒ අස්සේ ආදානි කියලා තිබ්බ මේ කලින් එකඟතාවයන් අනුව කටයුතු කරන්න සූදානම් වගේ එකක් මේ කියලා තිබ්බ. අපි බලන් ඉමු 4 වෙනිදා ඉන්නේ සාම්පූර් සූර්ය බලාගාරයට මුල් කරලා තියන්න මේ ඉන්දියානු ආයෝජනය. ඒක අදානි ගැන මේ වෙන එකන්නේ. වෙන එකක් මං හිතන්නේ මේ හරියටම දන්නේ නැහැ. කොහොම හරි ඒකට තමයි එන්නේ. බලමු ඉතින් මේ ටිකක් උණුසුම් කෑල්ලක් යයි ඉස්සරහ. හරි. මේ ගස් පැඳිල්ලකුත් මර්වින් සිල්ලා පන්නේ වැඩක් ආයෙ සිද්ධ වෙලා තියෙනවා. ඔව් ඒකත් අර සමූපකාර ගෑනු කට්ටිය දැන් පිරිමි කට්ටිය ගෑණි කෙනෙක් බැන්දනම් ඕක ගොඩාක් මේ හිට් වෙනවනේ. මේකේ මේ ගෑනු කට්ටියක් ගිහින් ඒ සමූපකාරයට අයිති ඉඩමක එයා වෙන මොකද්ද ඔය වැඩක් කරනවලු. මේ ඊට පස්සේ කියන්නේ එහෙම කරනවා නම් කරන්න ඕනේ පොලිසියට යන එකනේ. නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලෝනේ. මේගොල්ලෝ ගිහින් අර ගෑනු කෙනාව ගස් පදිනවා කෙලින්ම. මේක වැඩි මේ වුන්නේ නැහැ. දැන් ඒකේ අවුල තියෙන්නේ දැන් සමූපකාර නිලධාරීන් පොලිසියට යන්නේ නැතුව ගස් පදිනවා. ඊට කලින් අර උපැන්න සාතිකේ මොකක් හරි ප්‍රශ්නයකට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුඩු කරනවා මිනිහේ. එහෙම රාජ්‍ය දේපොළ කුඩු කරන්න බෑනේ. ඒකට නිර්මාල් දේවසිරිලා වගේ අය ඒක උත්කර්ෂයට නක් ගන්න පෝස්ට් දාලා තිබ්බා. එතකොට ඊළඟට මම දැක්ක දැන් මේ බස් එකේ මේ ඉතුරු සල්ලි ප්‍රශ්නයකට කොන්දොස්තරට කනට ගහනවා. ඒකත් නීති අතර ගැනීම. ඊළඟට දැක්කා
මේ ඔය මහරගමති මොක්කර ඒත් බස් එකක් වේගෙන් ගිහින් තව ඉස්සරහින් බයික් එකක් නවත්තලා ඩ්‍රයිවර්ට ගහනවා. මේකෙන් මේක ඒ සංස්කෘතියක් තමයි ඒක මේට නංවන තැනකට එනවා කියන්න මේකන මෙතන අවුලක් තියෙන ගැන මේක තව දුරටත් කොහට දෙගෙන විශේෂයෙන්ම අපි ඔය දැන් දස් විසි දෙක අරගලය වෙලාවේ එක වෙන කරන්න දෙන්න දෙහින්ද වෙච්ච දෙයක් එකන හැබැයි එතනින් හාට සංවිධිත විදිහට එකන බංගිතන ඔය ඊට පස්සේ ප්‍රොජෙක්් පවා ක්‍රියාත්මකුණා මේ ජනතාව බලය ජනතාවගේ අතට වගේ බලය ජනතාව ඇතට ඒක වැරදියට කියවගෙන මං හිතන්නේ මන්දන්න ඊතනත් ඒකන්නේ මීට වඩා බලය ජනතාව ඇතට කියලායි මංගේතන ඒ කැම්පේෙන් එකම වැරදිී කියන එක ඒ ප්‍රොජෙක්් එකම යාලට වෙන අදස් තියන්න පුළුවන් හැබැයි වඩා සංවිධිත විදිහකට එකන නීතිය විධානය අධිපත්‍ය ජනතකතුරන් නිතර කියන දෙයක් ඒක ගැන දෙවක තව ප්‍රශ්න තියන ජීවිත ලං දැන් මංහිතන්නේ ඔය අධිකරන ඇමතිවරයා වගේ කෙනෙට කලින්ට පදිම කරන ඇමතිවරයන විජේදාස රාජපක්ෂ මහිතන ප්‍රසිද්ධිය කිව්ව නඩු මිලියනයක් විතර තියෙනවා කියලා විසඳ ගන්න බැරුව එතකොට එහෙම උනාම එකන නීතිය විධානය අධිපත්‍ය බිඳ වැටන මිනිහිට යම්කිසි දැන් අපිතම ඔය කියන සිදුවීම් ගානම බලමකු හිතන්නකු පොලිසි කොන්දොස්තර සල්ලි ඉතුරු සල්ලි දුන්නේ නෑ ඕකට පොලිසිය පැමිල්ලත් දාන්න පුළුවන්ද ඕකට ගමනාගමන කොමිෂන් සභාවට පැමිල්ලත් දාලා ඔක මොකක්ද වෙන්නේ ඒක තියෙන කියන්නේ එතකොට මිනිස්සුන්ට වෙනවා එකක් ඊළඟට අර මේ ඔයා කියපු අනිත් එක ඔය ගස් බැඳපේක වෙන්න පුළුවන් ඒක නම් මං හිතන්නේ ටිකක් ඕවර් ඇක්ටිං වැඩක් කියලා අනිත් ඔය හැම එකකම තියෙන ප්‍රශ්නයක් අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ පහර දීම ඒකට සමහර විට මේ මිනිස්සයාට ඒ කියන්නේ දැන් මට මතකයි සමහර මේවවලදී තිබුණා පොලිසියෙන් කියන අදාළ චූදිතයන් චුද්ධයන්ට හෝ සහකාරියන්ට හරි සහකරුවන්ට කාට හරි කියනවා මේව නඩු යන්න වැඩ නිකන් කරදර කරගන්නතු මේක අතහරින්න කියලා පොලිසියෙන් යෝජනා වෙච්ච අවස්ථා තිබුණා. ඒ කියන්නේ ඇත්තටම නම් තියෙන්න ඕනේ නෑ වෙන මුකුත් නෙමෙයි පොලිසියට යන්න කියන එකනේ. ඔව්. ඒ කියන්නේ එහෙම කරගන්න බැරි කැපැසිටි එකේ ප්‍රශ්නයක් ලංකාවේ ඇති වෙලා තියෙනවා. එතකොට ඒක නිසා ඒ කියන්නේ මානසික දැන් ඕනෙම තැනක අපි හිතමු පාර ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ටිකක් මොලේ තියෙන මිනිස්සු දෙන්න නම් පුළුවන් නම් ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක ජීවිත හානි වූ හානි නැති කරන නිකන් වාහන දෙක දෙපැත්තෙන් පාක් කරගෙන ඉන්ෂුරන්ස් එකකට කතා කරනවා මිසක් ඒ කියන්නේ නීතිය හරහා වෙන එකකට යන්න පුළුවන්ද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැමතිස්සෙම තියෙන නිකන් නීතියට යන එක කරදරයි කියන එක. නීතියට යන එක කරදරයි කියලා එකක් ඔප්පු මේ මිනිස්සුන්ගේ ඔළුවේ ප්ලාන්ට් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ අරක තමයි උසාවියේ නඩු මිලියනකට වැඩි තියෙනවා. පොලිසියකට ගියාම පොලිසිය වල තියෙන සමහරලාට කැපැසිටි එක නැහැ. පැය ගණන් ඉන්න ඕන එන්ට්‍රි එකක් ලියන්න. ඒක සමහරලාට පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නකුත් නෙමෙයි. ඒ මිනිස්සුන්ටත් එක නිල් පෑන රතු පෑන අරගෙන මාගල් හැලි ලියන්න වෙලා තියෙනවා. සිස්ටම් යන්නේ. සහ ඒක ලියන්නත් අවශ්‍ය ඒක එහෙම ලියන්නත් අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන රිසෝසස් එතන තියෙනවා වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි කොහොම වුණත් ක්‍රමය අරක නෙමෙයි. ඒක දැන් ඔහොම වුණාම දැන් බස් එකක යන එක හම්බන්තොට වගේ එකකදී බඩු මුට්ටු ටික කුඩු කරාට පස්සේ ඒක ආතල් වෙන්න පුළුවන් කාට හරි. ඕක ඔය වගේ වීරත්වයට නැගලා ගත්තට පස්සේ මිනිස්සු හිතනවා හරි ඔය වගේ පොඩි ඔය වගේ දෙයකට ඒක තමයි විසඳුම. සමාජය මේක වීරත්වයෙන් පිළිගන්නවා. ඒකින්ද අවුලක් නැහැ. අවුලක් නැහැ කියන එක ගියාට පස්සේ ඉතින් ඕක නවතින්නේ නැහැ ඊට පස්සේ. ඒක තමන්ටත් වෙන්න පුළුවන් ඕක. නිර්මල් දේවසිරි වගේ කෙනෙක් ටිකක් අර ඔපිනියන් ලීඩර් කෙනෙක් විදියට ඉන්නයි මං හිතන්නේ ඊට වඩා වගකීමකින් ඒගොල්ලන්ට වැඩ කරන්න ඕනි කියන එකම කියන්නේ හැමතිස්සෙම අර නිකන් මොකක් හරි අර අරාජිකවාදී විදිහට යන එක මන් දන්නේ ඒක මොකක් හරි ධර්මයක් විදිහට විශ්වාස කරන දෙයක්ද කියලා. හැබැයි ඒකෙන් හම්බ වෙන පූර්වාදර්ශ රටක් විදිහට සුදුසු නැහැ කියන එක තමයි මගේ අදහස. මම හිතනවා ඉන්නේ ඒ අදහස තමයි. අපි අදට වැඩේ අවසන් කරමු. දැනට අදහස් තියෙනවා කමෙන්ට් කරන්න. channel එක subscribe කරන්න. ස්තුතියි.